ආයිබෝවන් ගයිනිස් රෙසිපි YouTube channel එකට ආදරයෙන් ඔයාලව එකතු කරගන්නවා. අද අපි රසම රස බටර්ස්කොච් පුඩිමක් හරිම ලේසියෙන් හදා ගන්න හැටි බලමු. අපිට ඕනි වෙනවා මේකට බිත්තර 4ක්, සීනි ග්‍රෑම් 150ක්, වැනිලා තේ හැඳි 2ක්, කිරි මිලිලීටර් 350ක්, බටර් ග්‍රෑම් 60ක්, එනසාල් සුවල්පයක්. මම මෙතනදී කබලේ බෙදලා කුඩු කරගෙන තමයි අරගෙන තියෙන්නේ. ඊගාවට අපිට ඕනි වෙන ටින් කිරි පොඩි ටින් එකක් සහ ලුණු තේ හැඳි කාලක්. හරි. දැන් අපි මේක හදා ගන්න හැටි බලමු. මුලින්ම අපි පිරිසිදු බෝල් එකකට මේ ටින් කිරි එක දා ගන්නවා. දැන් මේ ටින් එකටම කිරි මිලිලීටර් 350ත් එකතු කරගෙන ටින් කිරි එකටම දාගන්නවා. මම මෙතනදී අරන් තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඔයාලා කැමති නම් කිරි පිටි පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි මේ මිශ්‍රය හොඳින්ම මිශ්‍ර කරගන්නවා. මේ විදිහට හොඳින් මිශ්‍ර වුණාම අපි මේක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි පුඩිමට අවශ්‍ය කැරමල් සෝස් එක හදාගමු. මුලින්ම මේ විදිහට භාජනයක් ලිපේ තියාගන්නවා. ඊට පස්සේ සීනි ටික එකතු කරගන්නවා. මෙතනදී හොඳින් මතක තියාගන්න ඕනේ අඩු ගින්දරේ තමයි කැරමල් එක හදාගන්නේ. කැරමල් කළු පාට වුණොත් පුඩින් එක තිත්ත රස වෙන්න පුළුවන්. දැන් සීනි ටික හොඳටම දිය වෙලා කැරමල් වෙලා තියෙන්නේ. දැන් අපි මේ වෙලාවේ ලිප ඕෆ් කරගෙන ඇස්ට්‍රා ග්‍රෑම් 60ත් එකතු කරගන්නවා. මේ විදිහට බටර් ටික හොඳින් දිය වෙන්න එකතු කරගන්නවා. ඊට පස්සේ අපි නැවතත් ලිප ඔන් කරලා අපි හදාගත්තු මිශ්‍රණය කැරමල් එකට එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳින් මිශ්‍ර කරගන්නවා. මෙතනදී කැරමල් එක කැට වෙලා තිබුණට බය වෙන්න එපා. මේක හොඳින් කවලම් කරනකොට කැට ටික ඔක්කොම දිය වෙනවා. දැන් මේ මිශ්‍රණය හරි කැරමල් හොඳින් දිය වෙලා අපි දැන් මේක හොඳින් නිවෙන්න තියෙනවා. ඊගාවට අපි මේකට අවශ්‍ය බිත්තර මිශ්‍රණය හදා ගන්නවා. බිත්තර 4 වෙන වෙනම කඩාගෙන මේ වගේ භාජනයකට එකතු කරගන්න. දැන් මේ ටික පෙන එනතුරු හොඳින් බීට් කරගන්න. ඔයාලට මේ වෙලාවේ හැන්දක් ගෑරුප්පුවක් මේ ඕනි එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන්නේ අපි හදාගත්තු බිත්තර මිශ්‍රණය. අපි මේකට වැනිලා තේ හැඳි 2 එකතු කරගන්නවා. ඊළඟට එනසාල් කුඩු ටික එකතු කරගන්නවා.
ඊළඟට ලුණු තේ හැඳි කාලත් අපි එකතු කරගන්නවා. දැන් අපි මේ ටික හොඳින් මිශ්‍ර කරගමු. දැන් අපේ කැරමල් මිශ්‍රණය හොඳටම නිමිලා තියෙන්නේ. මේකට දැන් බිත්තර මිශ්‍රණය එකතු කරගෙන මේ විදියට හොඳින් කවලම් කරගමු. දැන් අපේ පුඩින් මිශ්‍රණය ලෑස්ති වෙලා තියෙන්නේ. මේ විදිහට වතුර භාජනයක් ලිපේ තියාගෙන විනාඩි 10ක් විතර උණු කරගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ ස්ටීම් රැක් එකක් තියාගන්නවා. දැන් අපේ මිශ්‍රණය අපි වෙන භාජනයකට පෙරා ගත්තා. ඊළඟට මම කලින් බටර් තවරාගත් ට්‍රේ එකකට මේ මිශ්‍රණය එකතු කරගන්නවා. දැන් අපි ෆොයිල් පේපර් එකකින් හොඳින් කවර් කරගමු. ඊට පස්සේ මේ විදිහට පැයක් පමණ ස්ටීම් කරගමු. දැන් මේ හරියටම පැයකට පස්සේ අපි ටූත් පීක් එකක් දාලා තැඹිලාද කියලා බලමු. ටූත් පීක් එකේ මුකුත් එල්ල නැහැ. ඒ කියන්නේ පුඩින් එක හරි. දැන් මේක හොඳින් නිවුණාට පස්සේ පැය 2කට ෆ්‍රිජ් එකකට දාගත්තා. දැන් මේ හරියටම පැය 2කට පස්සේ මම පුඩින් එක වටේ පොඩ්ඩක් බුරුල් කරගත්තා. ඊළඟට අපි මේ වගේ ට්‍රේ එකකට මේක අනිත් පැත්ත හරව ගමු. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු රසම රස බටර් ස්කොච් පුඩින් එක. මේක ලස්සන පාටක් තියෙනවා. සිදුරු හොඳට හැදිලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ රසවත් පුඩින් එකක් හදලා බලන්න. බලලා රසද කියලා කියන්න. ඒ වගේම channel එකත් subscribe කරලා like එකකුත් දාගෙන යන්න. එහෙනම් තවත් රෙසිපි එකකින් හමු වෙමු. bye.